රංචුවකට විතුරු කල්ලියකට බඳිනු බෑනේ වැට විදිනවා රුපු බල එඩි පපා බල පපා රකිමු භූමිය සදා චතුර සේනාවකි මේ පුංචි සල්දාදුවෝ ගිනීම වායු පාශාන බල ඇති අරුම පොඩි විරුවෝ පොඩි විරුවෝ ට්‍රික් පොඩ්ඩක් මං කියන දේ අහන්න. මන්න කියන්නේ ෆයර් ටීම් එක තමයි හොඳම. මොකද යාළගේ ටැලන්ට්ස් අපිට හිතන්නවත් බෑ. තියෙන හැම තරගයක්ම වගේ දිනන්නේ යාලා. නැද්ද මං කියන්නේ? මෙහෙමයි ෆයර් ටීම් එක නෙමෙයි ශක්තිමත්ම ටීම් එක. රොක් ටීම් එක තමයි ශක්තිමත්ම. එයාලා තමයි හැමදාම දිනන්නේ. ගල් විසික් කරන තරඟ තිබුණත්, ගල් තල්ලු කරන තරඟ තිබ්බත්, ගල් පෙරලන තරඟ තිබ්බත් අපි දිනනවා. ඔය කිව්වට ගල් කැටයක්වත් විසික් කරන්න පුළුවන් වෙන එකක් නෑ. මං ඔයාලට අලුතෙන් මතක් කරලා දෙන්න ඕනේ ඩයිස් ටීම් එක තමයි ශක්තිමත්ම කියලා. ඔයාලට අපේ බුද්ධියත් එක්ක හැප්පෙන්නවත් පුළුවන්ද? මොකුත් නොකිය හිටියනම් හොඳයි වගේ. අයියෝ මොනවද ඊකෝ? ඔයා දන්නවනේ ෆයර් ටීම් එක තමයි හොඳම කියලා. මොනවා වුණත් මගේ යාළුවෝ ටික තමයි හොඳම. ඔව් රිෆ්. ඔයාගේ හින ලෝකින් යාළුවෝ ටික මගේ හින ලෝකින් යාළුවන්ට වඩා ගොඩක් හොඳයි තමයි. හීන ලෝකේ? ඔයා කියන්නේ ගෝර්මිටි බොරුවක් කියලාද? එහෙනම් මොකටද අපි යාළගේ ටවර් එක හොයන්නේ? මොකද ඒක අපේ සම්ප්‍රදායක්. හැම ගෝමියන් කෙනෙකුටම ලොකු වෙනකොට යාළගේ දක්ෂතාවයන් අඳුන ගන්න ගෝර්මිටි බලකොටුවට යන්න වෙනවා. නපුර පරාද කරන්න ඒකෙන් ශක්තියක් ලැබෙනවා කියලා කතාවක් තියෙනවා. අනේ මන්ද ඔයාලට හිතෙන්නේ නැද්ද ඒක නිකන් සුරංගනා කතාවක් කියලා? පුංචි කොල්ල ටික ඔයාලට කොහෙන්ද මෙච්චර හයියක් වොයිඩස්ගේ බලය ගැන කතා කරන්නේ? මම තමයි අඳුරු ලෝකේ ප්‍රධානියා. පැටලුණා වගේ. ඒරන් මෙන්න මෙහාට එනවා. හලෝ යාළුවනේ අහුණා නේද මගේ ගැටේට ඔයාලා? මම වොයිඩස් වගේ කතා කරද්දී ඔයාලා ටික පූස් පැටව වගේ. මට නම් හිතා ගන්නත් බෑ. මං වගේ අයිස් එක්ක වැඩ කරන කෙනෙක් මේ වගේ ගින්දර එක්ක වැඩ කරන පඬිතෙක් එක්ක ඒ වගේම ගල් තමයි හොඳම කියලා හිතන් ඉන්න කෙනෙකුයි හුලඟින් වැඩ ගන්න විහිළුකාරයෙකුයි කොහොම ගිහිල්ලා අර ටවර් එක හොයාගන්නද කියලා. වැඩිය හිතන්න නැතුව කළොත් පුළුවන්. එන්න යන්න. සූර්යග්‍රහණ ඒත් මං ඒකට ලැස්ති නෑනේ. අනේ මොකද මේ වෙන්නේ? හොඳයි. තාමත් පළංගුවට ප්‍රශ්නයක් නැතුව ඉර එළිය වැටෙනවා. ඒ ටව මට කියන්න මේ මොකද සිද්ධ වෙන්නේ කියලා. තැන්ක්ස් ටව. නපුරට විරුද්ධව සටන් කරන්න පුරාණ නයිට්වරු නැවත එනවා. එයාලා පැමිණෙන දිනේ උදා වෙන්නේ හරියටම සූර්යග්‍රහණයක් තියෙන දවසේ. ඒ දවස උදා වුණාම හැම තැනම රජ කරන්නේ අඳුර විතරයි. ඩාකන්ස් අද තමයි මේ සූර්යග්‍රහණේ තියෙන දවස. ඇති අන්තං මෙහෙම පැනගන්න විදියක් හම්බුණා. ඉඳලා එපා වෙලා තිබුණේ අනේ. අපිට ඉස්සර හිටියා වගේම එළියට ගිහිල්ලා ගොඩක් සතුටින් ඉන්න පුළුවන් වෙයි. සූර්යග්‍රහණේ වෙලාවට ගොරමිටි ටව එකේ බලය අඩු වෙනවා. එතකොට පුළුවන් අපිට පාරක් හදන්න. එතකොට බලමු ඒගොල්ලෝ කොහොමද මගෙන් බේරෙන්නේ කියලා. ගිහිල්ල මට එල්ස්ටා පලිංගුව ගෙනත් දෙනවා. ඒක තමයි අපේ මේ ලෝක දෙක අතර තියෙන එකම බාධාව. ඒක ගෙනාවට පස්සේ මං ඔය නයිට්ස්ලව විනාශ කළා දානවා. මං ඒක අනිවාර්යෙන් කරනවා වොයිඩස් උතුමාණනේ. දැන් ළඟයිද? අපි කීයේ ඉඳලාද මෙහෙම දුවන්නේ? කවුරුත් ඒ කුලන හොයාගන්නේ නැහැ. ඒක නිකම්ම කතාවක් විතරයි. ඔයාලට තේරෙන්නේ නැද්ද? මං අහලා තිනවා සමහර ළමයි අවුරුදු ගානක් කිය ටවර් එක හෙව්වා කියලා. හැබැයි ඉතින් ඒවලට හොම්බෙල නෑ. මේ ඔයාලා ඒක දැක්කද? පොඩි විරුවෝ සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝදයි. පොඩි විරුවෝ වව් මං දැකලා නෑ මේ වගේ ලස්සන දෙයක් කවදාවත්. බලන්න මම මෙහෙම එකක් කවදාවත් දැකලා නෑ. ඒකේ තියෙනවා තෝරාගත් අයට පමණයි ඇතුල් විය හැකි වන්නේ. මේක නම් බොරුවක්ද කොහෙද? යාළුවනි අපි
අපි එක හොයාගත්තා. පලිඟු කුළුණ. පලිඟු කුළුණ. ඒක ඇත්තක්. ඒත් මේක ඇරෙන්නේ නෑනේ. බෑ කිව්වේ කොයි ඇරුනේ? දැන් අපිට යන්නයි තියෙන්නේ. නේද? මෙතන තියෙන දේවල් මීට කලින් ඔයාලා කවුරු හරි දැකලා තියෙනවද? කවුද ඔයාලා? මොකටද ඔයාලා මෙහෙට ආවේ? තව මෙයාලව එළියට දාලා දොර වහන්න. තව මං ඔයාලට කිව්වේ මෙයාලව එළියට දාන්න කියලා. මේ තියෙන්නේ ගොර්මිටි බ්‍රේස්ලට් නේද? යාළුවනේ දැක්කද? මේ වයින් තමයි නයිට් ලව ගෙන්නන්නේ. ඔය කවුරුත් බ්‍රේස්ලට් වලට අත තියන්නේ නැහැ. අපි ඔයා කියන දේ අහන්නේ මොකටද කියන්නකෝ? මොකද මං තමයි එයෝකි. මං තමයි මේ ආරක්ෂා කරන්නේ. මීට අවුරුදු ගානකට කලින් ගොර්මිට් නයිට්ස්ලා වොයිඩස්ව පරාද කරපු වෙලාවේ මේ පලිඟුව හදලා එයාලා වෙනම ලෝකෙක හිර කළා දැම්මා. කවදා හරි දවසක මේ පලිඟුවට ඉරේලිය වැටුන් නැති වෙලාවක වොයිඩස් ආපහු පහර දෙයි. ඒ වගේ වෙලාවක උදව්වට නයිට්ස්ලව ගෙන්නන්න තමයි ඔය බ්‍රේස්ලට් හදලා තියෙන්නේ. එතකොට මගේ වැඩේ තමයි ඔය බ්‍රේස්ලට් ආරක්ෂා කරන එක. ඔහොම ඉන්න. මොකද වෙන්නේ මේකට ආයේ එළිය වැටෙන්නේ නැතුව ගියොත් එහෙම? වැරදිලාවත් එහෙම වුණොත් නෑ එපා. සූර්යග්‍රහණය. දැන් තමයි වෙලාව. අද අපි දිනන්න යන්නේ. යනවා. ගිහිල්ලා මට ඒ පලිඟු අරගෙන එනවා. අනාවැකිය වැරදුනොත් මට පුළුවන් ගොර්මිටි නයිට්ස් ලව සදාටම ඉවරයක් කරලා දාන්න. ඔයාලා දැන් යන්න. අනාවැකිය හැටියට බ්‍රේස්ලට් පළඳින්න ඕනේ අය දැන් එයි. මට ඒ එන අයට මේ ගැන උගන්වන්න තියෙනවා. මොකක්ද ඔයාලා මේ? ඔයාලට මේව පළඳින්න බෑ. ඔයාලා තාම පොඩි ළමයි. ඇත්තද? එහෙනම් බ්‍රේස්ලට්ස් මොකටද දන්නේ අපි ගාවට ආවේ? නේද? දැන් අපි ඓතිහාසික වීරයෝ වෙන්න යන්නේ. ඔයාලා ඔක දාගත්ත කියලා මොනා කරන්නද? ඔයාලා කොහොමදත් ඔක පාවිච්චි කරන්න දන්නේ නෑනේ. හරි ඉතින් අපිට ඉගෙන ගන්න පුළුවන් නේ. මගෙන් ගුටිකන්න ඇතුව මට ඔය පලිංගුව දෙනවා. බැරිනම් කියන්න මමම ඇවිල්ල ඔයාලකින් ඔය කාරගන්න. ඕ මෙයාටද මේ ග්‍රෙක් කියන්නේ? මං අහලා තිබ්බට නම් මට මෙයා ගොඩ කැතයිනේ. ඔයාලා හැමෝම එයාගෙන් ඈත් වෙලා හිටියොත් හොඳයි. බය වෙන්න එපා. මං ඉන්නකම් මුකුත් වෙන්නේ නැහැ. මේ බ්‍රේස්ලට් වලින් මට ලැබිලා තියෙන පවර් එකෙන් මම කතා කරනවා කේරියෝන්ට. අපි පෙන්නමු ෆයර් ටීම් එකේ පවර් එක. මේකට මොකක්ද උනේ? අනේ මේ කවුරු හරි උදව්වට එනවද? නැත්තම් කන්නයි වෙන්නේ. පොඩි එකෙක් අතට දුන්නාම වගේ ඔහොම වෙනවා මෝඩල්ලා මේ. ඔයා ඕක කරන්න ඕනේ මෙන්න මේ විදිහට. තේරුණා? මොකද්ද තේරුනේ? මේවා පාවිච්චි කරන්න කොහොමද කියන එක. ගෝර්මිටි පුරාණ නයිට් වරු රොක් ටීම් එක වෙනුවෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන්න කැරක් ඉදිරියට. අද කනවා. අපොයි. ලියමයි. අපවට වේකට නම් වෙච්ච එක නම් ලොකු සතුටක්. එහෙම නේද? ඔව් ඔයාලා මේ පුංචි. ඔව් අපි පුංචි ළමයි තමයි. ඒත් ඔයා මේ වෙලාවේ අවධානය දෙන්න ඕනේ අර පැත්තේ තියෙන අර ලොකු ප්‍රශ්නෙට නේද? අනුරේ බලය. යවයි ලොක්කා මාරුවා. පර්වතවල බලය. හිතුටත් වඩා හොඳ ඔප්ෂන්ස් ඉන ලංකාවේ ලොකුම ඔන්ලයින් සර්ච් එක patpat.lk අදම සර්ච් කරන්න.
නියමට කළා ඔයා. දාන්න පහ යන නියම වැඩෙක් රෙක්. අවධානයෙන් ඉන්න ළමයා. ඔයාලා අවධානය දෙනකොට තමයි අපිට සටන් කරන්න පුළුවන් වෙන්නේ. ඔයා කිව්වේ හොඳේ. ඔයාලට අවධානය දෙන්න පොඩි උන් ටික. ඔයාලා කොහොම මාව නවත්තන්නද? ට්‍රික් කියන දේ හරි. මට සටන් කරන්න අමාරුයි. ඔයාලා මෙතන යන්න. අඳුරේ බලය. මෙහෙට එන්න. තව දොර අරින්න. මෙහාට එනවා. අපි කොහොම හරි මේ පලිඟුව ආරක්ෂා කරන්න ඕනේ. නැත්තම් වොයිඩස් එයාගේ මුළු ආමියකම මෙහෙට ගෙනෙයි. නියමයි. ඕනුනේ මම නවත්තන්නනේ. එහෙනම් බලාගන්න ඔහෙලට මොකද්ද වෙන්නේ කියලා. හරි අපි ලෑස්ති මොකද අපි කරන්නේ ඔයාලට පුළුවන් එපා ඒක මෝඩ අදහසක් වෙයි. ඒක කරන්න පුළුවන් හොඳමයිට විතරයි. ඔයාලට තාම ඒකට පුහුණුවක්වත් නැහැනේ. අඩුම ගානේ මෝඩ වැඩක්වත් කරලා බේරෙන්න බෑද? ඒරොන් කියන්නේ ඇත්ත පුරුදු වෙන එක නම් අපිට පස්සේ කරන්න පුළුවන් නේ. හරි අහගන්න එහෙනම්. බ්‍රේස්ලට් එකතු කරලා එකට අවධානය දෙන්න. එතකොට අපිට පුළුවන් මෙතනට ගොර්මිට් නයිට් කෙනෙක්ව කැඳවන්න. ඔයාලට තේරුණාද? මම තෝරන්න. අනේ මම තෝරන්නම්කෝ. කරලා බලන්න. වැඩේ වැරදුනොත් ඔයා තමයි හොඳේ. බොඩි විරුවෝ සෙට් වෙන අලුත් වෙනස. බොඩි විරුවෝ ගෝල්මිටි පුරාණ නයිට්වරු වින් ටීම් එකේ වේගය. රොක් ටීම් එකේ ශක්තියෙන්. අයිස් ටීම් එකේ බුද්ධිමත්කමින්. ෆයර් ටීම් එකේ ශක්තියෙන් මුලින්ම සටනට ෆයර් ටීම් එක වෙනුවෙන් යන්න කේරියෝන්. අඳුරේ බලය රහද බලනවා. ගෙනිදල් වල බලය. ඒක නියමයි නේද? අවධානය දෙන්න ළමයා. ඔයාලා හැමෝම කල්පනාවෙන් ඉන්න ඕනේ. හැමෝම එකට අවධානය දෙන්න. ඔහෙලට බෑ මාව පරද්දන්න. මොකද ඔයාලා තාම පොඩි උන් ටිකක්. එයා කියන දේවල් අහන්න එපා. ඔයාට පුළුවන්. ඔයාලා නියමිත කරනවා. ඩාගන් පරදින්න යන්නේ. කියන දේ අහලා යටත් වෙනවා වොයිඩස්ගේ සේවකයා. මම පරාජය පිළිගන්න කැමති කේරියෝන් උතුමාණනි. නියමයි. අපි දිනුවා. අපි මේ ග්‍රෙග්ව පැරද්දුවා. එල්ස්ටා පලිඟුව ආරක්ෂිතයි. අඳුරේ බලය. බලාගෙන. එපා. එල්ස්ටා පලිඟුව. දැන් කොහොමද ඔයාලා මාව පරද්දන්න කියනක බලන්න. මං ඔයාට අද හොඳ පාඩමක් උගන්වනවා කට්ටිය. ආයෙ නොඑන්නම එලවලා දාමු. නියමයි. අඳුරේ බලය. මං වොයිඩස් මතක් කළා කියලා කියන්න. ගෙනිදල් වල බලය. ඒ කියන්නේ අනාවැකිය ඇත්තක්කුලා. වව්! ඔයාලට තේරෙන්නේ නැතිනේ මං කිව්ව දේ ඇත්ත කියලා. මෙයා තමයි දක්ෂයා. මගේ උතුමාණනි මට බැරිනවා ඔබතුමා ගාවට එල්ස්ටා පලිංගුව ගේන්න. හැබැයි මං ඒක විනාශ කරලා ආවේ. එල්ස්ටා පලිඟුව එහෙම විනාශ කරන්න බෑ මෝඩයෝ. තමුන් හිතාගෙන ඉන්න මං තොත්ත බබෙක් කියලාද? කොහෙන් හරි මට පලිඟුව ගේනවා. පලිඟුව ආය හදාගන්නකම් ඔයාලට ගොඩක් කල්පනාවෙන් ඉන්න වෙනවා. මොකද වොයිඩස් ආපහු වතාවක් පහර දෙයි. දිගට මෙයා ඩාගන්ස්ලව මෙහාට එවයි. බ්‍රේස්ලට් තෝරගෙන තියෙන්නේ ඔයාලව ළමයිනේ. දැන් මේ රාජධානියේ වගකීම තියෙන්නේ ඔයාලගේ අතේ වීරයිනේ. අපි අඳුර පරක්